තෙරුවන් සරණයි හැම දිනාටම. මම අද දවසේ මේ වීඩියෝ එකකින් බලාපොරොත්තු වෙන්නේ පහුගිය දවස්වල මට ඇහුණා එක ඇමතිවරයෙක් කියනවා ඔය හෙද කියන්නේ හෙදියන් වෙනුවෙන් ආගමික ඇඳුමක් ලබා දෙන්න ඕනේ කියලා. ඒ අයට ඒ ආගමික ආකාරයෙන් ඒ ඇඳුම හෙදියන්ට ලබා දෙන්න ඕනේ කියලා. ඒ කියන්නේ මුස්ලිම් අයට. ඉතින් අත්‍තරම මම හරිම සතුටු වෙනවා. ඒ මොකද මේ සතුටු වෙන්න හේතුව තමයි මුස්ලිම්වරු මේ රටේ මුස්ලිම්වරු ඒ අයට අවශ්‍ය කරන සියලුම දේවල් ඒ අය ලබා ගන්නවා. ඒ කියන්නේ කුමන ආකාරයකින් හරි කුමන දේශපාලන පක්ෂයකින් හරි ඒ අයට අවශ්‍ය කරන දේ ඒ අය ඉෂ්ට කරගන්න. ඒ එකක් තමයි මට හිතුනේ මේ ප්‍රවෘත්ති අහුවට පස්සේ ඒ ඇමතිවරයා කියන අනිවාර්යයෙන්ම ඒක ඉඩ තියෙනවා. එමු කවුරු හරි එහෙම ඉඩ දුන්නේ නැත්නම් කියන්න කියලා තියෙනවා. ඔන්න බලන්න. දැන් මේ මුස්ලිම් වරු මොන තරම් බලන්න ඒ අයගේ අනන්‍යතාවය වෙනුවෙන් කොච්චර කැප වෙනවද කියලා. නේද? එතකොට මම කියන්නේ දැන් ඔය ඇඳුම ගැන කියනකොට ඒ කියන්නේ හෙදියන්ගේ ඇඳුම යම්කිසි පොදු දෙයක් එහෙම නැත්නම් ඒක මේ පෞද්ගලික දෙයක් නෙවෙයිනේ. යම්කිසි කෙනාට ඕන විදියට ඔය ඇඳුම හදනවද කියන එක මම දන්නේ නැහැ. ඉතින් දැන් ওই විදියට දැන් මුස්ලිම් වරුන්ට කොහොම ඉඩ දුන්නොත් එහෙම සමහරලාට වැඩි ජනතාව කිව්වොත් එහෙම අපිට එහෙමනම් අපිටත් ඕන මෙහෙම ඇඳුමක් කියලා ඒ අයගේ හෙදියන්ට නේද? එතකොට ඒක දෙන්න. ඒ වගේම දැන් අපි දැන් බෞද්ධ අය කිව්වොත් එහෙම අපිට එහෙනම් ළමා සාරි ඕනේ කියලා ඒක දෙන්නත් ඕනේ. ඒ වගේම තවත් ආගමික අය ඉන්නෝනේ මේ රටේ. එතකොට ඒ අය කිව්වොත් එහෙම ඒ අයට ඇඳුම දෙන්න ඕන. ඉතින් ওই විදිහට තත්ත්වයක් තියෙනවා හැබැයි. එහෙම කිව්වට. එතකොට දැන් මම මේ කියන්නේ ඒක නෙමෙයි. දැන් සමහර අය ඉතින් මේ රටේ එක කාලෙට අන්තගාමී වෙලා සමහර වෙලාවට ඒ අදහස් ප්‍රකාශ කරන්න කියලා ප්‍රශ්න ඇති වුණානේ. දන්නෝනේ. නමුත් මම මේ මෙතනදී මතක් කරන්නේ විශේෂයෙන්ම මේ මුස්ලිම්වරු බලන්න කොච්චර එයාගේ ආගම දහම වෙනුවෙන් කැප වෙනවද කියලා. මේ රටේ මේ ශ්‍රී ලංකාවේ ඉඳගෙන. එයාට අවශ්‍ය කරන දේ ඒ කට්ටිය කරගෙන යනවා. ඒක බලන්න ආගමික කටයුතු ඒ අංශයටත්. එතකොට ඇමතිවරයෙක්පත් වුණානේ. ඒක බලන්න. එයාට